කමිල ජ්‍යෝතිෂ සේවාවට ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා. 2025 ජූනි මාසයේ 29 වෙනි දින සිකුරු වෘෂභ රාශි ගත වෙනවා. මේ අනුව අද අපි විශේෂයෙන් ලග්න තුනක් තෝරාගත්තා. ඒ සිකුරු පාප ග්‍රහයක හැට සලකන ලග්න තුනක්. වෘෂභ, සිංහ, වෘශ්චික. මෙම ලග්න තුනටම සිකුරු පාප ග්‍රහයක හැට තමයි සඳහන් කරන්නේ. ඒ අනුව අපි මුලින්ම බලමු වෘෂභ රාශියට කොහොමද කියලා. වෘෂභ ලග්නාධිපති සිකුරු. සිකුරු තමා වෘෂභ ලග්නයට පාප ග්‍රහයකට සලකන්නේ. එහෙත් ඔබ වාසනාවන්තයි. මොකද ඔබගේ ලග්නාධිපතියා ඔබගේ ලග්න රාශියේ හැසිරෙන මෙම කාලය තුලදී ඔබට හිතකර බොහෝ සුබදායී කටයුතු සිදුවන කාලයක්. විශේෂයෙන් ලග්නයේ සිකුරු සිටින අවස්ථාවන් වලදී ඔබ යහපත් චරිතයක් දැකීමට ප්‍රියමනාප චරිතයක් වෙනවා. සාමාන්‍යයෙන් දරුණු විපත් වලට මුහුණ පෑමට සිදු වෙන්නේ නැහැ. තද හානි ගතියක් ඇතිවන්නේම නැහැ. සාමාන්‍ය වෙනත් ලග්න හිමියන්ට තදට හොඳටම දැනෙන කාරණාවක් වන ආහාර පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. මෙම කාලයේ ඒට උචිත පරිදි හැඩ ගැසෙන කාලයක් වෙනවා. සතුටින් ප්‍රීතියෙන් ගත කර හැකි කාලයක් වෙනවා. විශේෂයෙන් මෙම කාලේ ස්ත්‍රී පාර්ශවයට නම් ගොඩාක් හිතකර සුබදායී තත්ත්වයන් ඇති කරන කාලයක්. සාමාන්‍යයෙන් අප පොදුවේ මෙම පලාඵල විස්තරයෙන් කතා කිරීමට අදහස් කරන්නේ සිකුරු ග්‍රහ මාළුව අල්ලා පමණක් බැවින් ඔබගේ පුද්ගලික කේන්දරය හා සංසන්දනය කිරීමෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට හැකි වෙනවා. ඔබගේ ලග්න රාශියෙහි සිකුරු හැසිරෙන කාලය තුලදී ස්වශේෂ්ත්‍රය කියන බලයෙන් සිටින කාලය තුලදී ඔබගේ ශරීරය පිළිබඳ වැඩි උනන්දුවක් හා එය යහපත්ව අලංකාරව පවත්වාගෙන යාමට විශේෂ කැපවීමක් දරන කාලයක්. ඒ නිසාම ඔබ අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඒ වගේම තමන්ගේ පෞරුෂත්වයට ඒටත් විශේෂ සැලකිල්ලක් දක්වමින් එය ඉතාමත් හොඳින් පවත්වාගෙන යාමට වැටෙන තැන්වලදී නොවැටී රඳා පවත්වා ගැනීමට උත්සාහ දරන කාලයක් වෙනවා. ඔබගේ කල් ක්‍රියාව පිළිබඳව නම් ඔබ දෙවරක් සිටිය යුතු වෙනවා. මොකද මෙම කාලය තුළදී සිකුරු ඔබට පාප ග්‍රහයෙක්. ඒ වගේම සිකුරු ඔබගේ කේන්දරයේ කුජ සමග යෝගව ඇතනම් විශේෂයෙන් සැලකිලිමත් භාවයක් දැක්විය යුතු වෙනවා. මොකද එවැනි අවස්ථාවන් වලදී ඔබ නොමගට යැවීම බහුල වන කාලයක්. සමාජ ආශ්‍රයේදී අසම්මත නොවන ක්‍රියාවන් වලට යොමු වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි කාලයක්. මත්පැන් හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් වලට පහසුවෙන්ම ළඟා විය හැකි කාලයක්. ඒ නිසා උගත් බුද්ධිමත් වෘෂභ ලග්න ඔබගේ අලංකාරයට ඔබගේ හැඩහුරුකමට තැනක් දී ඔබගේ චරිතවත් භාවය රැක ගැනීමට උනන්දු වන්න. මේ උපදෙසක් පමණි. ඔබගේ හොඳ ගතිගුණ නිසාම ඔබ වාසනාවන්තයි. මෙම කාලය තුළදීම ගතිගුණ තව තවත් වර්ධනය කර ගැනීමට උනන්දු ගන්න. අන් අය සමග ආශ්‍රය කිරීමේදී, අන් අය සමග කතා බහ කිරීමේදී තමන්ගේ චරිතයට ගැළපෙන, තමන්ගේ වයසට ගැළපෙන උදවිය සමග කාලය ගත කිරීමට උනන්දු වන්න. මොකද ඔබ අපහසුතාවයට පත් කරමින් ඔබගෙන් අයිති ප්‍රයෝජන ගත හැකි කාලයක් වන මේ කාලය තුළදී ඔබ ආරක්ෂා විය යුතු බැවින් ඔබ හරින් වාසනාවන්තයි. මොකද ඔබගේ පෙරපීන් ඉස්මතු වන කාලයක්. ඒ නිසාම ඔබට සතුට සෞභාග්‍යය ගෙන දෙන කාලයක්. ඔබ බලාපොරොත්තු නොවූ ප්‍රශංසා සහගත තත්ත්වයන්ට හා තෑගි භෝග ආදී හිමිවීමට අවස්ථාවන් ලබන මෙම කාලය තුළදී ස්ත්‍රී පාර්ශවයට විශේෂ සැලකිලි හා වරප්‍රසාද වලට හිමිකම් කීමේ වාසනාව උදා වෙනවා. ඔබ ඇතම් අවස්ථාවන්හිදී චපල අදහස් ඇති පුද්ගලයෙකු හැටියට හැසිරෙනවා. ඒ නිසාම ඔබගේ උස් පහත් ભેදීය තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි. මෙම තත්ත්වයන් වෙනස් වෙනවා. ඔබේ ලග්නයට පාප, ගුරු, සිකුරු, චන්ද්‍රයා අතුරින් කිහිප දෙනෙකු ඔබගේ කේන්ද්‍රස්ථානවල සිටිනවා නම්, ඔවුනොවුන් පෙනෙනවා නම්, ඔවුනොවුන් සමග හැසිරෙනවා නම් මෙම තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම ඔබගේ ලග්න කේන්දරයේ ග්‍රහ පීඨීන් මහා ග්‍රහ සංයෝගත් බලපානවා. මේ පොදු පලාඵල විස්තරයක් බැවින් ඔබගේ කේන්දරය පරීක්ෂා කර ගැනීම වඩාත් උචිත වෙනවා. ඔබ මේ කාලයේ පරිස්සම් විය යුතුයි. සෙම් ගෙඩි ආදී රෝගී තත්ත්වයන්, බෙල්ල මහත් වීම, මූත්‍රා රෝග හා දියවැඩියා රෝග ආදී තත්ත්වයන්, වකුගඩුවල ඇතිවන අසාමාන්‍ය තත්ත්වයන් හා අසනීප තත්ත්වයන් ආදී පිළිබඳ වැඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. ඒ වගේම ඔබගේ හිස ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන් හා අනතුරු තත්ත්වයන් වළක්වා ගැනීමට උනන්දු වන්න. පොදුවේ ගත් කාල සිකුරු මාරුව වෘෂභ ලග්න ඔබට හිතකර තත්ත්වයන් ඇති කරන කාලයක්. අයහපත් තත්ත්වයන් නැතුවම නොවේ. ඒ නිසා ඔබට පවතින සුළු දෝෂී තත්ත්වයන් මඟ අරවා ගැනීම සඳහා ආගමික වතාවත්වල හා ආගමික පසුබිමත් තුළ ජීවත් වීමට උත්සාහ ගන්න. එයින් ඔබට ඇතිවන බොහෝ මානසික පීඩාකාරී තත්ත්වයන් හා අසාමාන්‍ය තත්ත්වයන් මඟ හරවා ගැනීමට උදව්වක් වේවි. සිංහ ලග්න හිමියන්ගේ 10 වෙනි රාශිය වෘෂභ රාශිය. එහි තමයි සිකුරු ස්වශේෂ්ත්‍රය කියන බලයෙන් යුතුව සිටින්නේ. එහෙත් සිංහ ලග්න හිමියන්ටද සිකුරු පාප ග්‍රහයක හැටියට තමයි සැලකෙන්නේ. සිංහ ලග්න ඔබටත් සිකුරු 10 වෙනි රාශියේ ගැවසීම හොඳයි.
ඇතම් කටයුතුට බාධා පැමිණෙනවා. එහෙත් අපි බලමු හොඳ පැත්ත මොකක්ද කියලා. ඔබ විශේෂයෙන් රාජකාරී කටයුතු වලදී ආණ්ඩුවේ රාජකාරී කටයුතු වලදී නියැලෙනවා නම් මෙම ග්‍රහමාරුව හොඳයි. ඔබ බර වැඩ ආදී ඇඟට වෙහෙසක් දැනෙන රාජකාරී මට්ටමේ කටයුතු වල යෙදී සිටියානම් ඒ තත්ත්වයෙන් මඳක් මිදී ඔබට සැහැල්ලුව බර වැඩක් නොවන රාජකාරී කටයුතු වලට හිමිකම් කීමේ භාග්‍ය උදා වෙන කාලයක්. ඔබට වඩා උසස් යයි හැඟෙන පුද්ගලයන්ගෙන් නිලධාරීන්ගෙන් ඔබට වෙනදාට වඩා සැලකිල්ලක් හා වරප්‍රසාද වලට හිමිකම් කීමේ අවස්ථාවන් ලැබෙන කාලයක්. විශේෂයෙන් ඔබ පොතපත ආශ්‍රිතව යම් කටයුත්තක යෙදී සිටිනවා නම් එයින් ඔබගේ තරාතිරමේ යම් තත්ත්වයක් ඇති කරගත හැකි කාලයක්. ඔබගේ තිබූ ඇතම් අයහපත් තත්ත්වයන් මගහරවා ගනිමින් හොඳ ගතිගුණ ඇති ක්‍රියාකාරී පුද්ගලයෙකු හැටියට කටයුතු කරන කාලයක් වෙනවා. විශේෂයෙන් තමන් යටතේ සේවය කරන මෙහෙකාරාදීන් තමන් යටතේ සේවය කරන ඕනෑම අයෙකුගේ හිත දිනා ගනිමින් ඔවුන් අතර යම් තත්ත්වයක් ඇති කර ගැනීමට සුදුසු කාලයක් වෙනවා. මෙම තත්ත්වයන් වල උස් පහත් වීමක් ඇතිවන්නේ ඔබගේ ක්‍රියාකලාපයන් අනුවයි. එම නිසා මෙම කාලය තුලදීවත් ඔබගේ ආඩම්බරකම උඩඟුකම පොඩ්ඩක් සමනය කරගත යුතු වෙනවා. අන් අයට හිත ආකාරයෙන් හැසිරිය යුතු වෙනවා. නැත්නම් ඔබ බොහෝ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවන අවස්ථාවන් වලට මුහුණ දීමට සිදු වෙනවා. සිකුරු කියන්නේ ස්ත්‍රී පාර්ශ්වයට මූලිකත්වය දෙන ග්‍රහයෙක්. ඒ නිසා ඔබ පරිස්සම් විය යුතුයි. ඔබ විවාහක පුද්ගලයෙකු වූවත් නොවූවත් අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න එපා. තමන්ගේ පාඩුව මෙම කාලයේ හිතට නිදහසක් ඇතිව කටයුතු කිරීමට උනන්දු වන්න. එය ඔබගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් හිතකර ඔබව අමාරුවේ වැටෙන තත්ත්වයන් වලින් මගහැරීමට ඒ සුදුසු අවස්ථාවක් කරගන්න. ඔබ රාජ්‍ය අංශයක වුවත් පෞද්ගලික අංශයක රැකියාවක නිරත වුවත් හොඳ ආදායමක් ලැබීමට හිතකර කාලයක්. ඒ නිසා ඔබගේ ආදායමේ ස්ථිරභාවය ඇති කර ගැනීම සඳහා එය නිකරුණේ වියදම් කිරීමට, සෝබනයට වියදම් කිරීමට, අන් අයගේ සතුට උදෙසා තමන්ගේ මුදල් වියදම් කිරීමට ඔබ බොහෝ සෙයින් ලෙන්ගතු. ඒ නිසා ප්‍රියමනාපභාවයක් දක්වන මෙම කාලය තුලදී තමන්ගේ මුදල් පසුම්බියට විශේෂ අවධානයක් දෙන්න. එය සුරක්ෂිත කර ගැනීම ඔබගේ යුතුකමක් කොට සලකන්න. ඔබට රාජකාරී මට්ටමේ බොහෝ ගැටලු බාධක ඇතිවන කාලයක්. ඇතැම් ප්‍රශ්න නීතිමය ගැටලු කරාද යා හැකි බැවින් ඔබ කල්පනාකාරී සේවය වැදගත් වෙනවා. ඒ අතරතුරදී ඔබගේ කකුල් ප්‍රදේශ, ධනහිස් ප්‍රදේශවල ඇතිවන ආබාධ තත්ත්වයන් අවම කර ගැනීම සඳහා උනන්දුවක් දක්වන්න. මෙය සිකුරු මාරුව අලලා පැවසූ පොදු පලාඵල විස්තරයක් බැවින් මේ විස්තර වලට ඔබගේ හිත යොමු කිරීමට ප්‍රථම ඔබගේ පුද්ගලික කේන්දරය හා සංසන්දනය කිරීමෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීම වැදගත් වෙනවා. වෘශ්චික ලග්න ඔබ නම් ගොඩක් වාසනාවන්තයි. මෙම සිකුරු මාරුව ඔබගේ 7 වෙනි රාශිය අලලා සිදුවන ග්‍රහ මාරුවක්. ඒ නිසා ඔබට බොහෝ සෙයින් හිතකර වාතාවරණයක් ඇති කරන කාලයක්. ඔබට සිකුරු පාප ග්‍රහයෙකු හැටියට තමයි සලකන්නේ. එහෙත් බලමු අපි 7 වෙනි රාශිය කියන්නේ මොකක්ද කියලා. 7 වෙනි රාශියෙන් ඔබට ඇතිවන යහපත් ප්‍රතිඵල මොනවද කියලා. ඕනම ලග්න හිමියෙකුගේ සිකුරු ගමන් කරනවා නම් ගමන් කරන්න ඕනේ 7 වෙනි රාශියට තමයි. ඒ තරම් සුදුසු සුබ පිහිටීමක්. ඒට හේතුව නම් ඔබ විවාහ වීමට අපේක්ෂා කරන අයෙක් නම් ඉතාමත් ලස්සන හැඩහුරුකමකින් යුක්තම වීර්යවන්ත භාර්යාවක හෝ ස්වාමියෙකු හිමි කර ගැනීමේ භාග්‍ය උදා වෙන කාලයක්. එම නිසා අවිවාහක ඔබ මේ කාලය තුළදී ඒ සඳහා අවස්ථාවක් කරගෙන ඔබට ගැළපෙන චරිතවත් අයෙකු තෝරා ගැනීමට උනන්දුවක් ගැනීම වැදගත් වෙනවා. ඔබට තම සහකරුවෝ සහකාරය ලැබෙන්නේ නිකම් නම් නෙවෙයි. යම් දායාදයක්ද සමග ලැබෙන කාලයක්. ඒ නිසා ඔබට සිතට සතුට ප්‍රීතිය ගෙන දෙන කාලයක් වෙනවා. භාග්‍යවන්තයෙක් වෙන කාලයක්. විවාහ වූ ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක්. තිබූ ප්‍රශ්න කරදර බාධක තත්ත්වයන් අවම කර ගැනීමෙන් සතුටින් ජීවිතය ගත කර හැකි කාලයක් වෙනවා. ඔබ හවුල් ව්‍යාපාරක හවුල් කටයුත්තක නියැලෙනවා නම් ඒ ඔබට ලාභදායී අන්දමින් පවත්වාගෙන යාමටත් ලාභ ලබා ගැනීමටත් සුදුසු අවස්ථාවක් ලැබෙන කාලයක්. එහෙත් ඔබ පරිස්සම් විය යුතුයි. ඔබ යාළු මිත්‍රාදීන් කෙරෙහි බොහෝ විශ්වාසය තබන නිසාම ඔබට ඇතිවන අයහපත් තත්ත්වයන් මෙම කාලය තුළදී වැඩි වේවි. එම නිසා එම හිතවත්කම් ගෙදරින් පිටපවත්වා ගැනීම ඔබගේ වැඩි හොඳට යහපත් වෙනවා. කාම ආසාවන් බහුල වෙන කාලය තුළදී තමන්ගේ සහකරුට සහකාරියට පමණක් සීමා වීමට උත්සාහ ගන්න. එය ඔබගේ ශරීර සෞඛ්‍යයට හොඳ හිතකර තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වෙනවා. ඔබ තම සහකරුවෝ සහකාරිය පිළිබඳව වැඩි අවධානයක් දිය යුතු කාලයක් වෙනම කාලය තුළදී පවුල් ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයෙන් දෙදෙනාට දෙදෙනා හඳුනා ගනිමින් බාහිර ප්‍රශ්නයන් කෙරෙහි හිත යොමු කිරීමෙන් වැළකී සිටීමට උනන්දු ගත යුතු කාලයක් වෙනවා. සැකේ අවිශ්වාසය දුරු කළ යුතු කාලයක් වෙනවා. වෘශ්චික ලග්න ඔබගේ ස්ථිර වෘත්තියෙන් ලැබෙන ආදායම ධනය
හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමටත් මහජන ප්‍රසාදය ඇතිවන පරිදි කාලය හැට මුහුණ දීමටත් ඔබ උනන්දු විය යුතු වෙනවා. ඔබගේ සුරැකි දේපල හා වත්කම් පිළිබඳව වැඩිදුර සොයා බලමින් ඒ මනාව පවත්වාගෙන යාමට උනන්දුවක් ගන්න. මා ඔබට පැවසු මෙම කාරණාවලට අමතර බොහෝ සුබ කාරණාවන්ට හිතකර වාතාවරණයක් ඇතිවන කාලයක් තමයි මේ ජූලි 29න් පසු. ඉතින් මෙම තත්ත්වය ඔබට හිතකර වන්නේ ඔබගේ පුද්ගලික කේන්දරයේ ඇති ග්‍රහ පීඨීම හා ග්‍රහ සංයෝග අනුවයි. ඔබේ ලග්නයට පාපයි බුධ කුජ සිකුරු කියන ග්‍රහයින් තිදෙනාම ඒ අතරින් ඔබගේ ලග්නාධිපති කුජ කියන ග්‍රහය පාප ග්‍රහයෙකු හැටියට තමයි සිටින්නේ. ඉතින් මෙම පාප ග්‍රහයින් එක්කෙනෙක් දෙදෙනෙක් හෝ තිදෙනාම කේන්ද්‍ර ස්ථානවල නැත්තම් එකට සිටිනවා නම් සිකුරු කුජ හා යෝගව සිටිනවා නම් ඔබගේ චරිතවත් භාව පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති වේවි. මත්පැනට ඇබ්බැහි වන පුද්ගලයෙකු වේවි. එයින් පරිස්සම් වීමට උනන්දු වන්න. ඇතම් අවස්ථාවන් සූදු කෙලිය ආදී ක්‍රියාවන් වලට පහසුවෙන් යොමු වීමට ඇති ඉඩකඩ වැඩි වේවි. ඒ නිසා එයින් වැළකී සිටීමට උනන්දු වන්න. ඔබ බොහෝ සෙයින් අපරීක්ෂාකාරී චරිතවත් භාවයට නොගැලපෙන කටයුතු වලට ලෙහෙසියෙන් පහසුවෙන් යොමු විය හැකි කාලයක්. ඒ නිසා බුද්ධිමත් වන්න. පරපුරුෂ සේවනය හා පර ස්ත්‍රී සේවනය පිළිබඳ වැඩි අවධානයක් දෙන්න. ඒ ඔබගේ ජීවිතය අඩාලයට පත් කරන කාරණාවක් බැවින් බුද්ධිමත්ව කටයුතු වල යෙදෙන්න. මෙම කාලය තුළදී ඔබට මූත්‍රා ප්‍රදේශයේ ආශ්‍රිත රෝගී තත්ත්වයන්, ඉනෙන් පහළ ඇතිවන අසාමාන්‍ය රෝගී තත්ත්වයන් හා හන්දි පන් නැතිවීම ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේවි. ඒ අතරතුරදී ඔබට සමාජ මට්ටමේ අප්‍රසාදයට පත් විය හැකි රෝගයන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේවි. එම නිසා ඔබ කල්පනාකාරීව බුද්ධිමත්ව හැසිරිය යුතු කාලයක්. මොකද ඔබගේ චරිතය යහපත්ව හොඳින් පවත්වාගෙන යාමට ඒ අයහපත්ව යහපතට හසුරුවීමටත් ඉතාමත්ම වැදගත් ග්‍රහයෙකු වන්නේ සිකුරු ග්‍රහයයි. ඔබගේ චරිතවත් භාවයට මූලිකවම වගකිව යුත්තක් හැටියට සලකන්නේ සිකුරු කියන ග්‍රහයයි. එම නිසා ඔබ පරිස්සම් විය යුතු වෙනවා මේ කාලය තුලදී. මෙවැනි විස්තර ඔබට පවසන්නේ ඔබ අපහසුතාවයට පත් කිරීමටත් ඔබගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටවත් නොවේ. ඔබ කලින් මේ පිළිබඳ දැනුවත් වී ඔබගේ තිබෙන දෝෂ තත්ත්වයන් නිවැරදි කර ගැනීමටත් ඔබගේ තිබෙන අයහපත් ගතිගුණ සුභවාදී ආකාරයෙන් හසුරුවා ගැනීමට මඟ පෙන්වීමට පමණි. මේ සිකුරු ග්‍රහ මාරුව අල්ලා පැවසූ පොදු පලාපල විස්තරයක්. ඔබත් ඔබගේ පුද්ගලික කේන්දරය පරීක්ෂා කර ගැනීමට කැමති නම් උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය නිවැරදිව සඳහන් කරමින් පණිවිඩයක් යොමු කරන්න.